හායි! අද මතික උයමුද? ගෙදර ගෙනල්ලා තිබ්බ මෙන්න මේ කොස් එක දැකලා මට හිතුණා අද කාලෙකට පස්සේ කිරි කොස් හදන්න. මේ කොස් තියෙන්නේ බ්‍රයින් වෝටර් වල නිසා මම නම් උයන්න කලින් ටිකක් වෙලා උණු වතුරේ තියලා තමයි උයන්නේ. නැත්තම් මට ඒකෙන් අමුතු රසක් එනවා. වැඩකාරයා වගේ දැන් ওই බෝතලේ අරින්න හැදුවට මට කොච්චර try කරත් අරගන්න බැරි වුණා. පස්සේ හස්බන්ඩ් 12 බ්‍රේක් එකට ගෙදර එනකම් හිටියා මං කොස් බෝතලේ අරගන්න. ඒ අතරේ ක්ලවුඩිගේ කැම ටිකකුත් ආවා. ඒවත් ඔක්කොම ලස්සනට තියලා මම බලන්න ගියේ මේ මාසේ මං වෙනුවෙන් ගත්ත චූටි තෑග්ග. මේ පර්ෆියුම් එක මං රිවිව්ස් බලලා ගත්තේ. හැබැයි හිතුවටත් වැඩිය මම මේකේ සුවඳට මාරම විදියට ආස වුණා. ඒකත් එක්කම තව චූටි සැම්පල්ස් වගේකුත් ඇවිල්ලා තිබුණා. ඒක නම් ලොන්ග් ලාස්ටින් කියලා කියන්න පුළුවන් පර්ෆියුම් එකක්. දැන් ඉතින් පර්ෆියුම් එක පැත්තක තියලා කිරිකොස් හදන්න යමුකෝ නේද? මං ආසම උනේ ඒ කොස් එක මාරම ලස්සන කහ පාටයි. මට මේ කෑම වල තියෙන ලස්සන පාටවල වලට මාරම පිස්සුවක් තියෙනවා ඇත්තටම. මට මොන හරි කොළ මැල්ලුමක් හැදුවත් ඒක ලස්සන කොළ පාටට තියෙන්න ඕනේ. බෝන්චි හැදුවත් මට ලස්සන කොළ පාටට තියෙන්න ඕන. අර වැඩි තැඹිලා දුඹුරු පාටට ආවම මට කන්නාසි හිතෙන්නේ නැහැ. ඉස්සර ගෙදර ඉන්න කාලෙත් අම්මා කිව්වහම මොනවාද බෝන්චි හදනවා කියලා මම නම් ඉතින් බෝන්චි වලට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ කාලේ හැබැයි ඒත් මේ දැන් ඉතින් කන්න වෙනවනේ. ඉතින් අම්මා හැදුවාම නොකා ඉන්නේ. ඊට පස්සේ ඉතින් මම අම්මට කියන්නේ අම්ම එහෙනම් ලස්සන කොළ පාටට හදන්න කියලා කියනවා. ඒ ලස්සන කොළ පාට පිස්සුවක් මට. අතකොට කොළ සම්බෝලෙට මිරිස් කරලා කඩාගත්තේ හස්බන්ඩ්ගේ මිරිස් කහයි. එයා වවලා තියෙන තක්කාලි මිරිස් ඒ වගේ හැදෙන මේ ගෙඩි වලට කියන්නේ කෙලින්ම තරින්දු තක්කාලි තරින්දු මිරිස් අලුත් වර්ගයක් ඒක. අද නම් ඔයන අතරේ සෝමතිලක ජයමහාගේ ලස්සන පරණ සින්දු ටිකක් තමයි මම ප්ලේ වෙන්න දාලා තිබුණේ. පොඩි දුවගේ සිනාවැලයි එතකොට පියමන් කෙරෙවමු එදා වාගේ අදත් හරිම ලස්සනයි ඒ සින්දු අහලා බලන්නකො. මේවා ඉතින් මට අහන්න පුරුදු කරේ අපේ අම්මා තමයි. අද මෙනු එකේ තියෙන කෑම හරිම ලස්සනයි. මට ලස්සන පාට කරවිලත් හම්බුණා. හරිම ලස්සන කොළ පාටක් තියෙනවා. අද අපේ ගෙදරට චූටි අමුත් එක්කුයි එයාගේ අම්මයි ආවා. ඉතින් ඒ අක්ක තමයි වඩේ නම් හැදුවේ. මාරම රසයි හරිම ක්‍රිස්පි. ඉතින් අද හදපු ලස්සන පාට මෙනු එකට වඩේ එකකුත් එකතු වුණාම ඉතින් මාරම රසට තිබුණා කෑම ටික. ඔක්කොමල බඩ පැලෙන්න කෑවා. අද හවස හසනම් හරිම ලස්සනයි. පේනවනේ ලස්සන රෝස පාටයි නිල් පාටයි අලු පාටයි. මේ ඉන්නේ අපේ කම්මැලි වලාකුළු කොල්ලා. මෙයාගේ නම් මාරම ෂෝක් hina යන ස්ලීපින් පොසිෂන් තමයි තියෙන්නේ. මේ ටිකේ නම් මෙයා අපිත් එක්ක ඉච්චර හිත හොඳින් නෙමෙයි ඉන්නේ. මොකද ඔයාලාට මතකද මම පෙන්නුවා අර ජනේලේ ගාව චූටි එකක් හයි කරලා දීලා තියෙනවා මෙයාට එතන ඉඳලා උපදූප බලන්න පුළුවන් විදිහට. මෙයා මහ රෑ ඒකේ උඩ ඉන්නකොට ඒක එකපාරටම කඩාගෙන බිමට වැටිලා. ආයෙ අලුත් එකක් ගෙනල්ලා හයි කරලා දුන්නත් අනේ ඉතින් පවුනේ එයා චුට්ටක් බය වෙලා ඉන්නේ ආපහු ඒකට නගින්න. අපිත් එක්කත් ඔරොප්පුවෙන් තමයි ඉන්නේ. අපි ගිය සතියේ ලොටේ මාර්ට් එකට ගියා ග්‍රොසරි shopping වලට. එතකොට තමයි එකපාරටම අපි දැක්කේ සිලෝන් ටී කියලා ගහලා තියෙනවා. ඉතින් ගෙනාවා ෆ්ලේවර්ස් ගොඩක් ගෙනාවා. සිනමන් ගෙනාවා. එතකොට ස්ට්‍රෝබෙරි ගෙනාවා. මේ තියෙන්නේ කැරමල්. මේක මාරම රසයි කියනටත් වැඩිය සුවඳයි. එහෙනම් ගිහින් එන්නම්. අන්‍යං.